හායි ඔයාලා ආදරයෙන් පිළිගනු ලබනවා විනර්ස් ඔන්ලි වෙත. මොකක්ද අපි අද කතා කරන්න යන්නේ? අද අපි කතා කරන්න යන්නේ යටිසිත කොහොමද ඔයාගේ සේවකයා කරගන්නේ කියලා. මොකක්ද ඒ කිව්වේ? සේවකයා නම් බොස් කෙනෙක් ඉන්න ඕනි, කොහේ හරි වැඩ කරන්න ඕනි, එයාගෙන් වැඩ ගන්න ඕනි. ඒ දේවල් කරගන්නේ කොහොමද? අපේ යටිසිත අපේ සේවකයා බවට පත් කරන්නේ කොහොමද කියන එක තමයි අද අපි ඔයාලත් එක්ක කතා කරන්නේ. හරි. ඔයා දැනටමත් මේ යටිසිත ගැන අහපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ යටිසිතේ තියෙන අසාමාන්‍ය බලය ගැන දන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ඔයා මොන තැන හිටියත්. අපේ සිත කොටස් දෙකකට බෙදෙනවා. උඩු සිත සහ යටිසිත විදිහට. මෙන්න මේ යටිසිතේ තියෙනවා අසීමාන්තික බලයක්. මම ඔයාලට සරලව තේරෙන විදිහට කියනවා නම් ඔයා ඇලඩින්ගේ පුදුම පහන ගැන අහලා තියෙනව නේද? හරි. දැන් අපි හිතමු ඔයාට මේ ඇලඩින්ගේ පුදුම පහන හම්බුණා කියලා. මේ පුදුම පහනේ ඉන්න භූතයාට කියලා ඔයාට අවශ්‍ය ඕනම ප්‍රමාණයක් ඕනම දෙයක් ලබා ගන්න පුළුවන් කියලා අපි හිතමු. දැන් එහෙනම් මොනවාද ඔයා මේ වෙලාවේ ඒ පහනේ ඉන්න භූතයාගෙන් ඉල්ලන්නේ කියලා හදවතට එකඟව විනාඩියක් කරන් කල්පනා කරලා බලන්න. මොනවාද ඔයා මේ වෙලාවේ ඉල්ලන්නේ? ඔයාට මොනවාද ඕනේ? ඔයාගේ ඩ්‍රීම් කාර් එකද? ඔයාගේ ඩ්‍රීම් හවුස් එකද? නැත්නම් මට සල්ලි මෙච්චරක් ඕනිද? අන්න ඒ මොනවාද කියන ඕනම දෙයක් ගැන ඔයාට අධ්‍යාපනය ජය ගන්නද? ඔයාගේ ලෙඩ හොඳ කරගන්නද? ඒ ඕනම දෙයක් ගැන ඔයාගේ හදවතට එකඟව ඔයාගෙන් අහලා බලන්න. මොහොතක් කරන් කල්පනා කරන්න. හරි. ඒකට ඔයා පොඩි වෙලාවක් ගත්තට කමන්නේ. දැන් ඔයා යම් කිසි දේවල් ටිකක් ගැන හිතුවා නේද? මට මේ දේවල් ඕනි, මට මේක ඕනි, මට මේ කාර් එක ඕනි, මට මේ ගේ ඕනි, මට මෙච්චර ප්‍රමාණයක් මුදල් ඕනි. මේ දේවල් මේ පුදුම පහනේ භූතයාගෙන් ඉල්ලනවා කියලා ඔයා හිතුවා නේද? හරි. ඒයි ඔයා එහෙම හිතුවේ? ඔයා පොඩි කාලේ අහලා තියෙනවා මෙන්න මේ වගේ කතන්දරයක්. ඇලඩින්ගේ පුදුම පහන කියලා පහනක් තිබිලා තියෙනවා. ඒ පහනේ භූතයෙක් ඉන්නවා. ඒ භූතයාට ඕන දෙයක් මවන්න පුළුවන් කියලා. ඒ ඔයා පොඩි කාලේ ඔයාගේ යටිසිතට ගිහින් කාවැදිලා තිබ්බ දෙයක් නිසා තමයි ඔයා ඒ වගේ දෙයක් ගැන හිතුවේ. රයිට්. එහෙනම් ඔයා නොදැනුවත් මේ වෙනකොටත් ඒ භූතයා ඔයා ළඟ ඉන්නවා. ඔයා ඒක පිළිගන්නවද? මල්ලගේ භූතේ? නෑ. මොකද ඒ කිව්වේ? රයිට්. ඔයාගේ යටිසිතට පුළුවන් ඔයාට අවශ්‍ය ඕනම දෙයක් ඔයාට ලබා දෙන්න. ඔයා මේ වෙලාවේ ඔයා හිතන්න පුළුවන් මං අතේ රුපියලක්වත් නැහැනේ, මං අතේ සල්ලි නැහැනේ, මං අතේ මුකුත් නැහැනේ, මගේ හැමදේම මට නැති වෙලානේ. ඒ මොන තත්වයක හිටියත් ඔයාට ඕනි කෝටි ගානක වාහනයක්ද, කෝටි ගානක දෙයක්ද, ඒ ඕනම දෙයක් ඔයාගේ යටිසිතට ලබා දෙන්න පුළුවන්. කිව්වොත් ඔයා විශ්වාස කරනවා? නෑ මං විශ්වාස කරන්නේ නෑ කියලා දැන් ඔයා කියයි. කොහොමද මං විශ්වාස කරන්නේ? හරි. ඔයා දැනටත් ඔයාට හම්බෙලා තියෙන හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ මේ ඔයාගේ යටිසිත නිසා. මොනවාද? මට මොකුත් නැහැනේ. ඔයාට හම්බෙලා තියෙන ධනාත්මක දේවල් වගේම ඍණාත්මක දේවල් පවා ඔයාට ලැබිලා තියෙන්නේ යටිසිත නිසා. මොකද ඒ කිව්වේ? ඔයා හිතන්න පුළුවන් දැන් මට මොකුත් නැහැ, මට වාහන නැහැ, මට සල්ලි නැහැ, ඒ වගේ දේවල් වගේ. හැබැයි ඔයාට තියෙනව නේද කරදර? ඔයාට නැතිකම්, ඔයාට අගහිඟකම්, ඔයාට ප්‍රශ්න තියෙනව නේද? ඒ දේවල් හරි ඔයාට තියෙනව නේද? ඒ දේවල් පවා ලැබිලා තියෙන්නේ ඔයාගේ යටිසිත නිසා. මොකක්ද ඒ කියන්නේ? යටිසිතෙන් දෙන්නේ ධනාත්මක දේවල් විතරක් නෙමෙයි, ඍණාත්මක දේවල් පවා යටිසිතින් ඔයාට දෙනවා. ඒ ඔයා යටිසිත පාවිච්චි කරන විදිහ. ඔයා යටිසිත පාවිච්චි කරන්නේ ඔයාට ඍණාත්මක දේවල් ගන්න නම් ඔයා දැනුවත් හෝ නොදැනුවත් ඔයාට ලබා දෙන්නේ ඍණාත්මක දේවල් තමයි. මට නෑ කියන්න ඔයාට නැත්te ඒ කියන්නේ ඔයාගේ හිස් බව තමයි වැඩි වෙන්නේ. මට කරදරයි, මට ප්‍රශ්න කියන්න තව තවත් ආකර්ෂණය වෙන්නේ ඔයාට ප්‍රශ්න තමයි. ඔයා මෙන්න මේක තමයි මාරු කරගන්න ඕනේ.
ඔයාලට හිතේ කොහොමද මම මේක මාරු කරගන්නේ? මම දැන් try කරා මම law of attraction videos බලලා තියෙනවා, positive thinking ඒවා බලලා තියෙනවා. සමහර දේවල් මම apply කරලා තියෙනවා. හැබැයි මම apply කරපුවාම එන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ දේ. මම කාර් එකක් ඉල්ලපුවාම මට කාර් එකක් තාම හම්බෙලා නැහැ. ඒ වගේ දේවල් අනිත් පැත්තට වෙන්නේ මොකද කියලාත් ඔයාලට ප්‍රශ්නයක් ඇති. ඒ හැම ප්‍රශ්නෙටම විසඳුමක් තියෙනවා. ඒ තමයි ඔයා මේක හරියට පාවිච්චි කරන විදිය දන්නේ නැතිකම. අපි ඔයාට මේක සරලව තාම පහසුවෙන් මේක හරිම පහසු දෙයක් ඕනම කෙනෙකුට ඕනම දෙයක් වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේක අය අලුතෙන් ඔයාට ගෙන්න ගන්න දෙයක් නෑ. මේ පවර් එක, මේ ශක්තිය, මේ බලය දැනටමත් ඔයා ගාව තියෙනවා. මෙන්න මේක හරි ආකාරව කරන විදිය තමයි අපි ඔයාලට කියලා දෙන්නේ මේ ඉනර් මැග්නට් එකේ. මේක ඉතාම සරලව අපි ඔයාත් එක්ක මුහුණට මුහුණ හම්බෙලා ඔයාගේ තියෙන ප්‍රශ්නය මොකක්ද කියන එක කතා කරලා ඔයාට ගැළපෙනම සොලියුෂන් එක අපි එතෙන්දි දෙනවා. ඒකෙදි ඔයාට පුළුවන් ඔයාට ඕනි සීන නිවස, සීන වාහනය, මුදල්, ආදරය හැම දෙයක්ම ඔයාගේ විභාගය ඒ දෙයක් ඔයාට ගැළපෙන විදිහට ඔයාගේ ඉන්ඩ් එක ට්‍රේන් කරලා ලබා ගන්න. මේ ලෝකේ බිහි වෙච්ච සාර්ථක වෙච්ච මිනිස්සු හැම කෙනෙක්ම ගොඩ ගිහින් තියෙන්නේ ඒ අය දැනුවත් හෝ නොදැනුවත් මෙන්න මේ යටිසිතේ කියන බලය. විශ්වයේ තියෙනවා ආකර්ෂණ නීතියක්. ඔයාලා අනිත් හැම නීතියම පිළිගන්නවා. ආකර්ෂණ නීතිය පිළිගන්නේ නැති ඇයි? ඒක දැකලා නැති හින්දා කියන්න පුළුවන්. හැබැයි ඔයා ගුරුත්වාකර්ෂණ නීතිය පිළිගන්නවා. ඔයා ආකර්ෂණ නීතිය පිළිගන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණ නීතිය කොහොමද? ඔයා මොන තරම් හොඳ කෙනෙක් වුණත් ඔයා ඉහළ තියෙන ගොඩනැගිල්ලකින් පහළට වැටුන් පැන්නොත් ඔයා අනිවාර්යෙන් පොළවට එනවා. පහළට වැටෙනවා. ඔයා නිකන් උඩ පා වෙලා යන්නේ නැහැ. අනිවාර්යෙන් ගුරුත්වාකර්ෂණ නීතිය අනුව පහළට වැටෙනවා. මොකක් හෝ බාධකයක් ඉතින් පොළවට උඩින් මොකක් හරි මෙට්‍රස් එකක් හරි වෙන මොකක් හරි දෙයක් තියෙන තැනකට එනකම් ඔයා පහළට වැටෙනවා. මේ ආකර්ෂණ නීතියත් ඒ විශ්වීය ආකර්ෂණ නීතියත් ඒ වගේම තමයි ගුරුත්වාකර්ෂණ නීතිය ඇත්ත නම් ඒ ආකර්ෂණ නීතියත් ඇත්ත. වාට මේ වෙනකොට ලැබිලා තියෙන ධනාත්මක සහ ඍණාත්මක සියලුම දේවල් ලැබිලා තියෙන්නේ මේ ආකර්ෂණ නීතියෙන්. ඒකෙදි අපි මේ ඉනර් මැග්නට් කියන ප්‍රෝග්‍රෑම් එකේදී අපි කරන්නේ ඔයාට වැඩියෙන් ධනාත්මක දේවල් ආකර්ෂණය කරගන්න එක. ඔයා සතුටින් ඉන්න එක. ඔයාට කොහොමද ඔයාගේ ඩ්‍රීම් ලයිෆ් එක ඇචීව් කරගන්න එක තමයි කරන්නේ. මේ දේවල් කරන්න පුළුවන්. ඔයාගේ යටිසිතට හරියට මේ පණිවිඩය දුන්නොත් ඔයාට මේක කරන්න පුළුවන්. කොහොමද යටිසිතට හරියට පණිවිඩය දෙන්නේ? යටිසිතට කොහොමද කෝල් එකක් ගන්නවද? WhatsApp message එකක් දානවද? email එකක් යවනවද? නෑ. ඒ දේවල් නෙමෙයි. යටිසිතට පණිවිඩය දෙන්නේ ඔයාගේ උඩුසිතට එන සිතුවිලි හැඟීම් බවට පත්වෙන දේවල් තමයි යටිසිතට පණිවිඩ විදිහට යන්නේ. එහෙනම් මේ හැඟීම් කොහොමද අපි යටිසිතට යවන්නේ කියන එක තමයි සරලවම අපි ඉනර් මැග්නට් එකේදී කතා කරන්නේ. ඔයා දැනටත් ඒ දේ කරනවා. හැබැයි ඔයා ඒක දන්නේ නැති ඇති. ඔයාට පැහැදිලි වෙන විදිහට ඔයාට ගැළපෙන විදිහට හරිම විදිහට කරන දේ තමයි අපි මේකෙදි කරන්නේ. ඔයාටත් මේක හරියට ඉගෙන ගන්න ඕන නම් ඔයා මේ පල්ලෙහා තියෙන නම්බර් එකට WhatsApp message එකක් දාන්න. අපි ඔයාව සම්බන්ධ කරගෙන ඔයාගේ සීන ජීවිතය ලබා ගන්න විදිය ඔයාටම වාගේ යටිසිත පාවිච්චි කරලා කරන විදිය අපි කියලා දෙනවා. එහෙනම් ඔයාගේ අවශ්‍ය දේවල් ලබා ගන්න අදම ඔයාගේ යටිසිතට හැඟීම් විදියට ඔයාලට අවශ්‍ය දේවල් ලබා දීලා ආයේ දේවල් ලබා ගන්න. මේ ගැන ඔයාට තව ගැඹුරෙන් දැනගන්න ඕන නම් ඔයාත් ඉනර් මැග්නට් එකට එන්න. අපි මේ ගැන ගැඹුරෙන් සරලව තේරෙන විදියට ඉතාමත්ම මේකට අවශ්‍ය සියලුම දේවල් අපි එතෙන්දි කතා කරනවා. එහෙනම් හැමෝගෙම ජීවිතයට වාගේ ජීවිතය ලබා ගන්න යටිසිත වාගේ සේවකයා කරගන්න. එහෙනම් හැමෝටම ජය වේවා. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.